අපි බලමු එකින් එක යම් මේකේ මම මුලින් වෙනවා මෙන්න මේ ගණිත කර්ම තුනට 10 පාදේ සංඛ්‍යාවක් දෙකේ පාදයට හැරවීම 10 පාද සංඛ්‍යාවක් 8 පාදයට හැරවීම 10 පාද සංඛ්‍යාවක් 16ට හැරවීම කියන කරුණු තුන කතා කරන්න තමයි දැන් හදන්නේ. හරිද? මෙන්න මේ කරුණු තුන අපි කතා කරමු මුලින්ම. හරිම ලේසි කරුණු තුනක්. හොඳට මතක තියාගන්න 10 පාද සංඛ්‍යාවක් එහෙම නැත්නම් දශමයේ සංඛ්‍යාවක් ඩෙසිමල් වැලියු එකක් ඕගලන්ට දුන්නොත් එහෙම ඔයාලා ඒක කන්වර්ට් කරන්න කියනවා නම් මෙන්න මේ ආගයන වලට දෙකේ පාදයට 8 පාදයට 16 පාදයට දශමයේ සංඛ්‍යාවක් දීලා ඒක කන්වර්ට් කරන්න කියනවා නම් ද්විමේ පාදයට හරි අෂ්ටමේ පාදයට හරි එහෙම නැත්නම් ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතිය බවට හරි පරිවර්තනය කරන්න කියලා කියනවා නම් ඔයාලට කරන්න තියෙන ක්‍රමය තමයි බෙදීම. මෙන්න මම 10 පාද සංඛ්‍යාවක් දෙනවා. අපි එකපාරින් කරගමු කොට තුනම 10 පාද සංඛ්‍යාවක් දෙනවා. අපි ගමු ලේස් සංඛ්‍යාවක් 50. සංඛ්‍යාව මොකද්ද 50. 10 පාදයක් දෙකේ පාදෙන් හරවන්න කියන්නේ. එහෙනම් මෙන්න 50. දෙකේ පාදෙන් හරවනම් බෙදන්නේ කීයද? දෙකෙන්. දෙකේ පාදෙන් හරවනම් බෙදන්න ඕන ළමයි දෙකෙන්. බෙදුවාම කීයද 50 දෙකෙන් බෙදුවාම 25යි ඉතිරි බිංදුවයි. බෙදන්න කවුරු අවුලක් තියෙනවා නම් බෙදලා බලන්න. දෙකට 2යි දෙවරක් 2 4යි ඉතිරි 1යි 10ට 5යි දෙවරක් 5 10යි ඉතිරි බිංදුවයි. මේ පිළිතුර 25යි මෙන්න 25 ලිව්වා ඉතිරි බිංදුවයි බිංදුව ලිව්වා. ඔය වගේ දිගටම බෙදන් යන්න වෙනවා. ලොකු ගණන් ආවම ගණන් සුළු කරගන්න පොඩ්ඩක් අපහසු කට්ටියට. හරිද? එතන ඉෂුව එක තියෙන්නේ IT බැරි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඇත්තටම ගණිතමය අර අතේ පුහුණුව නැතිකම ගණිතමය. අර ටක් ගාලා චක්‍රය එහෙම එන්න ඕන ඔළුවට. චක්‍රය බෙදුවාම කීයද? ඒ දේවල් ඔළුවට එන්න ඕන. එතන ගණිතමය ගැටලුවක් තමයි එතන තියෙන්නේ. පොඩ්ඩක් ගණන් වැඩිපුර හදන්න එකට. මේක දෙකෙන් බෙදුවාම කීයද ළමයි? 25 දෙකෙන් බෙදුවාම 12යි. ඉතිරි 1යි. දෙකෙන් බෙදුවාම 6යි ඉතිරි බිංදුවයි. දෙකෙන් බෙදුවාම 3යි ඉතිරි බිංදුවයි. දෙකෙන් බෙදුවාම 1යි ඉතිරි 1යි. බලන්න හරිද කියලා. දැන් යට සිට උඩට මම පිළිවෙලට ලියන් යනවා. පිළිතුර මෙන්න මෙහෙම. 1යි 1යි බිංදුවයි බිංදුවයි 1යි බිංදුව. දෙකේ පාදෙට. බලන්න හරිද කියලා. ඔයාලා තනියෙන් try කරන්න බලන්න. මම ගණන් කිහිපයක් දෙන්න. මම දෙන්නම් ගණන් කිහිපයක්. 75 හදන්න 10 පාදෙට 102 හදන්න 10 පාදෙට. හරි මේවා හදන්න. හරි මේ ඩෙසිමල් දශමයේ අගයන් පරිවර්තනය කරන්න බලන්න. ඔයාලා ද්විමේ පාදයට පරිවර්තනය කරන්න. තනියෙන් try එකක් දෙන්න. බැරි නෑ ළමයි. වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් try එකක් දෙන්න. මේක තමයි ක්‍රමය. හරි. හොඳයි. හරි. එහෙනම් මම යනවා ඊළඟ ගානට. මේ මං හැදුවේ මොකද්ද? මේ මං කරේ දහය පාද සංඛ්‍යාවක් කීට හරපුව දෙකේ පාදට හරපුව එක කරේ. මම යනවා දැන් එම සංඛ්‍යාවම මොකද සංඛ්‍යාව 50. අපි හරවනවා 8 පාදෙට. එහෙනම් ළමයි මොකද කරන්න ඕනේ? දෙකේ පාදෙට හරවන්න දෙකෙන් බෙදුවා නම් 8 පාදෙට හරවන්න මොකද කරන්න ඕන? 8ෙන් බෙදන්න ඕන.
8 වරක් කීයද ළමයි එන්නේ? 8 වරක් 5 40යි. 8 වරක් 6 48යි. එහෙනම් කීයක් එනවද? 8 වරක් 6. 50න් බෙදුවාම 8 මේ 58න් බෙදුවාම 6යි. ඉතිරි 2යි. පැහැදිලි නේද? මෙතන සමහරව ඉන්නවා ළමයි ආයෙත් මේක 8න් බෙදලා බිඳුවයි 6 අරගෙන මෙහෙම දානවා. එහෙම නැත්නම් මේ අවස්ථාවේදී 62 ගන්නත් පුළුවන්. 6 2 කියන සංඛ්‍යා දෙක ගන්නත් පුළුවන්. කොහොම හරි මෙතන වෙන්න ඕන දේ තමයි මේ බෙදෙන ගානට වඩා එන පිළිතුර කුඩා වෙන්න ඕන. මෙතන බෙදෙන ගානට වඩා දැන් මෙතන බෙදන්නේ කීයද? 8න්. 8න් බෙදනකොට මේ 6 කියන එක කුඩයිද නැද්ද? කුඩයි. එතනින් ගාන නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම තියෙන්න පුළුවන්. ඕනම තියෙන්න පුළුවන්. ආයෙ බෙදන්න දෙයක් නැහැ. මොකද බෙදලා ඉවරයිනේ. කොහොම තියෙන්න පුළුවන්. කෙලින්ම පිළිතුර ගන්න පුළුවන්. මේ බෙදෙන සංඛ්‍යාවට කුඩා වෙන. දැන් මේකෙත් එහෙම නෙමෙයි. බෙදෙන සංඛ්‍යාවට වඩා දෙකෙන් බෙදන්න ඊට වඩා මේක කුඩා වුණා. ඒ වෙච්ච ගමන් මම නැවැත්තුවා. වඩා පුළුවන් මෙතනින්ම නවත්තන්න. ආයෙ බෙදලා බොරුට බිඳුව ගන්න ඕනේ නැහැ. පිළිතුර වරදින්නේ නැහැ. නමුත් එච්චර වෙන්න ඕනේ නැහැ. උත්තර කීයද උත්තරේ මේකේ 62 තමයි පිළිතුරට එන්නේ. මොන පාදෙන්ද? එන්නේ මේ 10 පද සංඛ්‍යාවක්. අපි හරවන්නේ මේ මොන පාදෙටද? 8 පාදෙට. එහෙනම් පිළිතුර එනවා 8 පාදේ. පැහැදිලිද බලන්න? ඊට පස්සේ අපි යනවා මේ වගේම 16 පාදයටත්. මෙන්න තියෙන සංඛ්‍යාවක් 50 10 පාදයෙන් අපි හරවන්න ඕන පාදෙටද 16 පාදෙට. ඔන්න. එහෙනම් දෙකේ පාදෙට හරවන්න දෙකෙන් බෙදුවා වගේ 8 පද සංඛ්‍යාවකට හරවන්න 8න් බෙදුවා වගේ 16 පද සංඛ්‍යාවට හරවන්න අපි කීයද බෙදන්න ඕන? 16න් බෙදන්න ඕන. හරි ලේසි ළමයි. 16යි. 50 16න් බෙදුවම කීයද ළමයි? 3යි. ඉතිරි 2යි. 16 වරක් 3 කීයද? 48ම තමයි. 16 වරක් 3 48යි. එතකොට මේකත් අර වගේම ළමයි ආයි 16න් බෙදන්න දෙයක් තියනවද? නැහැ. මොකද 16ට වඩා 3 කුඩායි. 16ට වඩා 3 කුඩායි. ඒ නිසා මම ආයේ මේක බෙදන්නේ නැහැ. මෙතනින් මෙහෙම නවත්තනවා. ඕනනම් කෙනෙක් ඉන්නවනම් මේ 16 තුනෙන් බෙදුවම ආයේ 3 3ට ඒක නැහැ. ඉතුරු වෙනවා 3. ආයේ මෙහෙම ගත්තාම පිළිතුර එන්නේ 32ම තමයි. බලන්න ළමයි. හරිද කියලා? දැන් මේවා අපි ගැටලු ටිකක් වෙන වෙනම සාකච්ඡා කරන්න ඕන වැඩිපුර. මොකද ගැටලු හදන්න තමයි ඔයාලට මේක ඔළුවට යන්නේ. මේ ගණන් 2 3ක් කරා කියලා මේක හරියන්නේ නැහැ.